අම්මරු සාන්ත වඩ ඈන්න කාලේ අපි මතක් කරවනේ වැඩියම් මොකද දේශිලංග පෙන්නේ පොඩි එකක් කරගෙන මොන්ඩිසෝරිට කියන්නේ මොකද නෑ ඉතින් මේ ඉතින් අපේ ටික ගහන්න තිබ්බා හරි එයා දැන් එයි එයා නැත්තම් මං අද පොඩි තේජයක් හදලා දෙන්නම්කෝ මේ ඒක නෙවෙයි මං ඔබට එන්න කිව්වේ වැදගත් කාරණාවක් කියලා ඕ මට ඉස්සෙල්ලා කියපන් අපේ අම්මා හරි තාත්තා හරි මෙහාවද කියලා අම්මා තාත්තා නෙවෙයි බං දෙන්නම ආවා මෙහෙ දැන් මොකද මේ තිස් ගන්න ඔබ වැදගත් කාරණාවක් කියලා කියනකොටම මම දැනගත්තා වහල පල්ලේ හුණක් තරි ගැහුවා වගේ දෙන්න මෙහෙ ඇවිල්ලා තියෙනවා මචං ඔළුව විකාර වෙලා තියෙන්නේ උදේ ඉඳලා රෑ වෙනකනුයි රෑ ඉඳලා එළි වෙනකනුයි කසාදයක් බැඳගනින් මොන මගුලක්ද බම්මේ ඒක නේ මචං ඔබටත් යන කලදසාවක් තියෙන්න බෑ අනික බං මිනිහෙක් වුණා පවුලක් පන්සලක් වෙන්න ඕන බලපන් අර මිනිසුන් දැන් වයසයිනේ බං මචං කලණයා අපේ අම්මයි තාත්තයි අර කොහෙද යන ලාංචොරස් කපුවෙක් අල්ලගෙන ඌට සැරින් සැරේ සල්ලි දෙනවා මට ගෑනු හොයන් එන්න කියලා ඌ ගිහිල්ලා මචං මේ පරණ්ඩල් පොල් පිටි බිඩංග පිටපළු වගේ ගෑනුන්ගේ ෆොටෝ ගෙනල්ලා මුන් දෙන්නට පෙන්නනවා. මුන් දෙන්න ඒකට කුලප්පු වෙලා මට කියනවා මචං කැමති එකක් බෙදගන්න. ඔය හුචාබයක් කර ගහන්න පුළුවන්ද බං මට? හරි. එහෙනම් ඔබ කැමති කෙල්ලෙක් වඹ කසාද බඳපන්කෝ. බඳලා දරුවෙක් දෙන්න හදපන්. අර මිනිස්සු කැමති ඇතිනේ බං. මිනිස්සුන්ගේ ස්පී වෙන්න කලින්. උඹේ දරුවෙක් හුරුතල් බලන්න. ඈ මොකද කල්පනා කරන්නේ? හරි මං තීරණයක් ගත්තා. මොකද? මං කසාද බඳිනවා. මම කසාද බැඳපු දවසට තමයි අපේ ගමේ මිඩ්වයිෆ්ට් බබා ආන්නේ කියලා. ඒ මොකද වගේ? අයි බං මම මිඩ්වයිෆ් එක්කනේ යාළුවලයි. අම්මලා